දවසක් වේවා ඔයගලන්ට. අද කතා බහ රාමසාන් උළෙල. ඉතින් රාමසාන් උළෙල ගැන කතා කරන්න කලින් අනේ මගේ channel එක subscribe කරනවද? කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඉතින් ඔයගලන් දන්න අඳුරන අයට මගේ channel එක share කරන්නත් අමතක කරන්න එපා. මේ දවස්වල රාමසාන් උත්සවය සමරන ඉස්ලාමීය බැතිවතුන්ට මම සුබ රාමසාන් සමයක් වේවයි කියලා පතනවා. ඉතින් ඉස්ලාමීය හිතවතුන් මේ සමය හඳුන්වන්නේ රාමසාන් කාලේ. නැත්තම් නෝම්බි කාලේ කියලා අපි කියන්නේ. ඉතින් මේ කාලේ ඉස්ලාමීය හිතවතුන් තමාගේ ස්වයං ආත්ම සංවරයක් ඇති කරගන්න කාලේ. ඒ වගේම ස්වයං ආත්ම පරාවර්තනයක් කරගන්නේ මේ කාලෙදී. මොකක්ද මේ දිගේ තේරුම කියලා බලමුකෝ. මේ කාලෙදී ඔවුන් निराहारව සිටිනවා. निराहारව සිටින එකට තමයි මේ නෝම්බි අල්ලනවා නැත්තම් උපවාස කරනවා කියන්නේ. හිරු උදාවට පෙර ආහාර අරගෙන ආයි ආහාර ගන්නේ හිරු බැස ගියාට පස්සේ. ඉතින් මේ කාලෙදී ඒගොල්ලෝ ඉතාමත් ධෛර්ය සම්පන්නව අදිෂ්ඨානශීලීව කෙල උගුරක්වත් හිතලා ගිලින්නේ නැතුව කිසිම දෙයක් උසට දාගන්නේ නැතුව ජීවත් වෙන කාලය. මේ කාලෙන් ඒගොල්ලෝ අත්දකින්න යන්නේ දිලිඳු අය කොහොමද කුසගින්නේ කොහොමද බඩගින්නේ ඉන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඉස්ලාමීය හිතවතුන් තමන් උපයන ධනයෙන් 2%ක්ම දිලින්දන්ට තිලින කරනවා. එහෙම නැත්නම් දානයේ වශයෙන් පිළිගන්නවා. ඉතින් මේ කාලේ මේ රාමසාන් උත්සවය සමරන කාලේ ඒගොල්ලෝ යොදාගන්නේ ඒගොල්ලොන්ගේ දින දර්ශනය අනුව. ඉස්ලාමීය අය යොදා ගන්නවා චන්ද්‍ර මාස ක්‍රමයක්. ඒ චන්ද්‍ර මාස ක්‍රමය අනුව චන්ද්‍ර මාසයේ ඒ අවුරුද්ද සටහන් වෙන චන්ද්‍ර මාස ක්‍රමය අනුව 9 වෙනි මාසයේ තමයි ඒගොල්ලෝ මේ උපවාසය සමරන්නේ. නැත්තම් උපවාසය රකින්නේ. ඉතින් මේක පළවෙනියටම ඒගොල්ලෝ 9 වෙනි මාසයේදී පළවෙනියටම සඳ දැක්කදා. ඒ කියන්නේ අමාවකෙන් පස්සේ පළවෙනියටම සඳ දිස්සුන දිනේ අන්න එදා සිට නැවතත් ඊළඟ මාසේ ඒ කියන්නේ 10 වෙනි මාසේ සඳ නැවතත් ඒගොල්ලන්ට අමාවකෙන් පස්සේ දිස් වෙන දවස වෙනකන් මේ කාලය තුල ඒගොල්ලෝ මේ රාමසාන් නැත්තම් නෝම්බි අල්ලීම කරනවා. මෙහිදී වඩාත්ම වැදගත් වෙන්නේ ඒගොල්ලෝගේ දින දර්ශනය අපේ සූර්ය මාස දින දර්ශනයට අනුව ගත්තාම දින 11ක් අඩුයි. එතකොට ඒගොල්ලෝගේ දින දර්ශනය අනුව මේක පටන්ගෙන ආයේ අර විදිහට හඳ දකිද්දි 10 වෙනි මාසේ එදාට තමයි මේ උපවාස රැකීම නවත්තන්නේ. ඉතින් මේ උපවාසය කරනවා හැම පොඩි දරුවෙක්ගේ ඉන්න. ඒ කියන්නේ අවුරුදු 7-8 තේරෙන වයස වෙනකොට. එතකොට ඒ වයසේ ඉඳන් මහලු වයස දක්වාම සියලුම දෙනාම උපවාස රකිනවා. නමුත් ගැබිණි මව්වරුන්, කිරි දෙන මව්වරුන්, රෝගීන්, රෝගවලින් පෙළෙන අය මේක රකින්නේ නැහැ. ඒගොල්ලන්ට රැකීම අවශ්‍යම වෙන්නේ. ඒ කියන්නේ උණ හෙම්බිරිස්සාව කැස්ස වගේ සුළු රෝගාබද නෙමෙයි බරපතල රෝගී තත්ත්වයෙන් පස් වෙන අය තමයි මේක රකින්නේ නැත්තේ. ඒ කියන්නේ කෙල උගුරක්වත් ගිලින්නේ නැතුව ආහාර ගන්නේ නැතුව මුළු දවස පුරාම ඒ කියන්නේ හිරු නැග ආවට පස්සේ හිරු බැස යනකම් ආහාර ගැනීමෙන් වළකිනවා. මේ උදේ කාලේ 4ට විතර අවදි වෙලා මූණ හොදලා ඊට පස්සේ ආහාර අරගෙන පල්ලියේ යාඥාවලට සහභාගී වෙනවා. එතකොට මස්ජිදයට ගිහිල්ලා ඒකේදී ආගමික නායකයන් කියනවා වගේ ඒගොල්ලොන්ගේ ආගම කියලා තමයි මේක පටන් ගන්න. මේගොල්ලොන්ගේ මේ සමයේ රකින්න දෙයක් තමයි දවසට 5 සැරයක්
ඒගොල්ලෝ යාඥාවලට සහභාගී වෙනවා. එතකොට මේගොල්ලෝගේ ආගමේ තියෙන කුළුණු පහක්. ඒ කුළුණු පහෙන් පළවෙනි කුළුණ තමයි ඔය යාඥා පහකට සහභාගී වෙන එක. පාන්දර, දවල්, හවස හිරු බැස ගියාට පස්සේ සහ රාත්‍රී කාලයේදී ඕගලන්ට ඇහිලා තියෙනවද පල්ලියේ අල්ලාහු අක්බර් කියලා ලස්සනට කියන්නේ? අන්න ඒ සංඥාව දීලා ඒ අවස්ථාවේදී පල්ලියට පැමිණෙන්න කියනවා. ඉතින් පල්ලියේ අය අසල ඉන්න අය හැමෝම පල්ලියට ගිහිල්ලා දේව මෙහෙයට සහභාගී වෙනවා. එතකොට මේගොල්ලෝ මේ පල්ලියේදී දේව කියන්නේ පල්ලියේදී යාඥාව ඉවර වෙලා වතුර සමග රටින්දක් කාලා තමයි මේගොල්ලෝගේ උපවාසය හමාර කරන්නේ. පල්ලියෙන් ඒගොල්ලන්ට කැඳ වර්ග, සුප් වර්ග, සව් අරගෙන සෞම්‍ය ලීලාවකින් මේ බඩගින්න ඉස්සෙල්ලම නිවා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ කැඳ හරි සව් හරි ඒ පානේ හරිම රහයි. ඒක ගෙදර අයටත් අරන් එනවා. අරන් ඇවිල්ලා ආයෙත් ආගම කියලා අර ආහාර ගැනීම පිළිවෙලකට බර ආහාර දක්වාම ගෙනියනවා. ඉතින් මේ කාලේදී ඒගොල්ලෝ සිතයි වචනයයි හරිම කයයි පාලනයක් සංවරයක් ඇති කරගන්නවා. මේ කාලය ඇතුළත සමහරක් අය ටීවීවත් බලන්නේ නැල්ලු. ටීවීත් ගලවලා කාමභෝගී ජීවිතවලට යෙදෙන්නේ නැතුව මේ ඒ කියන්නේ ඒගොල්ලෝ රකින්න සමයේ කියන්නේ උපවාසයේ ඉන්න කාලෙදී කාමභෝගීව ජීවත් වෙන්නේත් නැල්ලු. ඉතින් ඒක ඒගොල්ලෝගේ මේ දෙවනි කුළුණ විදිහට තමයි ගන්න. තුන්වෙනි එක තමයි මේ කාලය තුලදී ඒගොල්ලෝ දන් දෙන එක. තමන් උපයන ධනෙන් 2.5%ක්ම ඒගොල්ලෝ දන්නට පිනට දෙනවලු. ඒ වගේම මේ කාලේදී කුරාණය සම්පූර්ණයෙන් කියවලා ඉවර කරනවලු. සමහරක් අය ඉන්නවලු 2-3 පාරක් කියවලා ඉවර කරන අය. ඊළඟට හජ්ජි වන්දනාවට සහභාගී වෙනවලු. මක්කම වඳින්න යනවායි කියන්නේ. ඉතින් මක්කම වඳින්න යන්නේ පොසත් අය විතරයි. මුදල් තියෙන අය විතරක් ඒකට සහභාගී වෙනවා. මුදල් නැති අයට මේකේ දෙන්න අවශ්‍ය බල කිරීමක් නැල්ලු. ඉතින් මේ වගේ ලස්සනට තමන්ගේ ආගම ධර්මයට අනුව ජීවිතයට යම් කිසි පන්නරයක්, ජීවිතයට යම් කිසි හික්මීමක්, යම් කිසි සංවරයක්, ස්වයං චරිත ශෝධනයක් මේ කාලයේදී සුද්ධවන්ත විදිහට යාඥාවෙන් නිරත වෙලා ඉතාමත් සුද්ධ විදිහට ඒගොල්ලෝගේ අල් කුරාණයට අනුව මුස්ලිම් වරුන් ජීවත් වෙනවලු. ඉතින් මේ සමයේ ඒගොල්ලෝ අර විදිහට හඳ නැවත 10 වෙනි මාසයේ 20 වෙනි දවසේ ඉඳලා දවස් 3ක් ගියාම මේක ඉතාමත් උත්සවශ්‍රීයෙන් සමරනවලු. ඉතින් ඕගලන්ටත් මේ දවස්වල ඔය වටලප්පන් හම්බ වෙන්නේ, ඊළඟට ඒගොල්ලෝගේ ආහාර බෙදා ගැනීමක් ඒ දවස්වලට සිද්ධ කරනවලු. මේකට ඉල් අද් ෆීතර් උත්සවය කියලාත් කියනවලු. ඉතින් ගොඩාක් අය අපිරිසිදු සිතුවිලි වලින් ජීවිතය කිසිම අපිරිසිදුවක් කරන්නේ නැතුව හොඳ හැසිරීම් රටාවක් මිතුරන් විදිහට පවුලේ අයත් සමග ආහාර බෙදාගෙන දෛනික වශයෙන් අනිත් අයටත් උදව් කරගෙන මේ රාමසාන් උත්සවයේ සමයේ අනිත් අයටත් උපකාර කරගෙන තාමත් සහයෝගයෙන් හා සිල්වත්ව ගත කරන යුගයක්. ඉතින් මේ කාලේදී ඒගොල්ලෝ අල් කුරාණයට අනුව ජීවත් වෙන මේ කාලේ ඉස්ලාම් බැතිබතුන්ට ඉතාමත් සුබ රාමසාන් සමයක් වේවායි කියන පතන ගමින් අදටම සමුගන්න. ඔබට තුති. පරස්සමෙන් ඉන්න. මම මේදා.